මේකද සිස්ටම් එකේ මේ මේන් ලොගින් ස්ක්‍රීන් එක මේක තියෙන්නේ. මේකේ සිස්ටම් එකේ අපිට ලොගින්ස් ඒ කියන්නේ accounts කීපයක් තියාගන්න පුළුවන්. දැන් මම මේක ඇඩ්මින් එකෙන් කරලා පෙන්නන්නම්. මේ ඩෙබග් කරන්නේ මම. එතකොට ඇඩ්මින් account එක ඊට පස්සේ cashiers ලා ඕගොල්ලෝගේ දෙන්නේ 3 දෙනෙක් ඉන්නවා නම් ඒ දෙන්න 3 දෙනාට cashiers වෙන වෙනම නම් ඒ cashiers ලගේ නම් වලින් එහෙම accounts හදන්න පුළුවන්. ඊට පස්සේ ඊට වඩා උඩ level එකේ manager කෙනෙක් supervisor කෙනෙක් කවුරු හරි තව sales executive හරි කවුරු කෙනෙක් ඉන්නවා නම් ඒගොල්ලොන්ට ඒ වගේ එක user එක levels වලට අපිට privileges දීලා accounts හදන්න පුළුවන්. ඒතර ඒගොල්ලොන්ට වෙනම username passwords තියෙනවා. එතකොට admin ට වෙනම username password එකක් තියෙනවා. එතකොට අපිට පුළුවන් admin account එකෙන් අර cashier logins වල ඒ අනිත් අපි හදන අනිත් මේ logins ටික තියෙනවානේ. ඒ වගේ අපිට පුළුවන් ඒගොල්ලොන්ට මේ system එකේ මොනවද මේගොල්ලොන්ට කරන්න දෙන්නේ මොනවද කරන්න දෙන්නේ නැත්තේ කියන ටිකට අපිට access දෙන්න පුළුවන්. ඒ කියන්නේ example ගත්තොත් cashier කෙනෙක්ට bill delete කරන්න බැරි වෙන්න අපි system එකට දාපු prices change කරන්න ඊට පස්සේ items bill invoices delete කරන්න profit බලන්න report බලන්න ඒ වගේ ඒවා බැරි කරලා ඒගොල්ලොන්ට කරන්න තියෙන part එක විතරක් ඒගොල්ලොන්ට දීලා ඒ විදිහට අපිට ඒක customize කරන්න පුළුවන් ඒගොල්ලොන්ගේ privileges. එතකොට එයාගේ username password එකෙන් එයාට කරන්න පුළුවන් ඒ ටික විතරයි. admin ට පුළුවන් ඒවා අනිත් අයට කරන්න බෑ. අන්න ඒ වගේ admin account එකෙන් පුළුවන් අපිට ඒවා manage කරලා ඒගොල්ලොන්ට user logins හදලා දෙන්න. එතකොට මම මේකේ මුලින්ම username එක මම දාන්නම් system මේ demo එකේ තියෙන username එකයි password එකයි. ඒක දාලා ඊට පස්සේ මෙතන login දුන්නම system එකට log වෙනවා. මෙතන ඕගොල්ලන්ගේ company එකේ logo එක එනවා. මම දැනට demo එකක් හින්දා අපේ logo එක දාලා තියෙන්නේ. දාලා මෙතන login දුන්නාට පස්සේ system එකට log වෙනවා. ඊට පස්සේ මෙතන මේ total sales කියලා තියෙන්නේ system එකේ දැනට කරලා තියෙන number of sales ගාන තමයි උතන තියෙන්නේ number of invoices උතන තියෙන්නේ. ඊට පස්සේ total customers ඒ කියන්නේ credit එකට වගේ credit වලට වගේ ඔයගොල්ලෝ bill කරනවා නම් customers ලට ඒ customers ලා system එකේ save කරගන්න ඕනේ. එතකොට total customers ලා මෙතන හැදෙනවා system එකේ save කරන කට්ටිය. credit දුන්නේ නැතත් ඒක regular customers ලා කවුරු හරි ඉන්නවා නම් ඒගොල්ලෝ අපිට system එකේ save කරලා තියාගන්න පුළුවන්. ඊට පස්සේ SMS gateway එකකට වගේ එනවා නම් ඕගොල්ලෝ bill එක දැම්මට පස්සේ automatically ඕගොල්ලෝගේ business එකේ name එකෙන් එයාට SMS එකක් යන වගේ facility එකක් ඕගොල්ලන්ට ඕන නම් එතකොට phone number එක දාලා customer base එක maintain කරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ total items කියන්නේ system එකේ හදලා තියෙන items ගාන තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ ගියොත් එහෙම මෙතන මුලින්ම මෙතන මේ dashboard එකේ අපි item එකක් හදාගන්න විදිය බලමු. එතකොට supplier කෙනෙක් කියලා හිතන්නකො. supplier කෙනෙක් නම් එතකොට ඔයගොල්ලෝගේ දැන් මොනවා හරි item එකක් අපි example මොනවා හරි item එකක් ගන්නවා. ඒ item එක ඔයාලට දෙන supplier ඉන්නෝනේ. ඒ suppliers ලව අපිට system එකේ save කරගන්න පුළුවන්. ඒක කරන්න මේ suppliers කියන එකට ගිහිල්ලා suppliers එකේ මෙතන තියෙනවා new supplier කියලා. new supplier එකට යනවා. new supplier එකට ගිහිල්ලා මෙතන custom company name එක අපි දෙනවා. මේක තමයි company name එක අපි නිකන් හිතමු example අපි supply කෙනෙක් දාමු ABC fashion supplier කියලා. supply ABC fashion supply කියලා දාගත්තා. ඊට පස්සේ එතන කවුරු හරි contact person කෙනෙක් ඉන්නවනම් sales rep කෙනෙක් හරි කවුරු හරි එතන contact person කෙනෙක් ඉන්නවනම් එයාගේ name එක අපිට දාගන්න පුළුවන්. අපි නිකන් example නමක් දාගමු. ඊට පස්සේ එයාගේ phone number එක ඊට පස්සේ shop එකේ address ඒවා තියෙනවනම් ඒවා දාගන්න පුළුවන්. දාලා මේක මෙතනින් save කරාට පස්සේ suppliers list එකට එයාව හදපු එක්කනම වැටෙනවා. ඊට පස්සේ අපි ඒගොල්ලොන්ගෙන් credit වලට බඩු ගන්නවා නම් මෙතන මේ balance එක maintain වෙනවා අපි ඒගොල්ලොන්ගෙන් බඩු ගන්න විදියට. එතකොට ඒක අපි ඒගොල්ලොන්ට pay කරනකොට මේවා අඩු වෙලා ආයි ගන්නකොට credit වලට ගන්නවා වැඩි වෙලා. එතකොට මෙතනින් ඒක manage කරගන්න පුළුවන්. ඊට පස්සේ ආයේ supply හදාගෙන ඊට පස්සේ item එක හදන්න යන්නේ. items වලට ගිහිල්ලා මෙතන දැනට දාලා තියෙන item එකක් නම් මෙතනින් පුළුවන් item එක මෙතනින් ඕනනම් tick එක දාලා delete කරනවා මෙතනින් delete කරන්න පුළුවන්. එහෙම නැත්නම් edit කරනවා නම් මෙතනින් edit එකට ගිහිල්ලා තියෙන details change කරලා save කරන්න පුළුවන්. අලුතෙන් item එක create කරගන්න මේ item එකකින් ගිහිල්ලා. එතකොට item එක create කරගන්න කලින් ඕගොල්ලොන්ට තියෙන්නේ පුළුවන් category ටික item වල categories ටික create කරගන්න. ඒක කරන්න මේ items වලම තමයි ගිහිල්ලා මෙතන මේ dot තුනට ගිහිල්ලා මේකේ තියෙනවා manage categories කියලා. manage categories එකට ගිහිල්ලා මෙතනින් පුළුවන් categories add කරන්න. add root category කියන එකට ගියා. අපි නිකන් category name එකක් දාමු trousers කියලා. trousers කියලා main category එකක් අපි දැම්මා. ඊට පස්සේ ඒක මෙතන යටින් save කරා. ඊට පස්සේ අපි දානවා තව blouses කියලා. blouses කියලා දැම්මා මෙතන යටින් save කරා. ඊට පස්සේ perfumes කියලා අපි දාමුකෝ. perfumes කියලා දැම්මා perfumes එකත් මෙතනින් යටින් save කරා. ඊට පස්සේ ඔය වගේ bags තියෙනවා නම් hand bag එහෙම ඔයගොල්ලන්ට ඕන විදිය categories ටික මුලින් හදා ගන්න පුළුවන්. දැන් හිතන්නකෝ perfumes එක අපිට sub category දෙකකට break කරන්න ඕනේ කියලා. එතකොට ඒක කරන්න පුළුවන් perfume එකට ගිහිල්ලා ඒකේ තියෙනවා මේ add child category.
එතනින් අපි ගිහිල්ලා දානවා මෙතනින් ladies perfumes කියලා දානවා. දාලා මෙතනින් save කරා. ඊට පස්සේ ඒකෙම add child category එකට ගිහිල්ලා අපි දානවා gents perfume කියලා. ඊට පස්සේ මෙතන මේක save කරා. ඊට පස්සේ දැන් මෙතන perfume එක යටතේ මේ gents perfume කියලා ladies perfume කියලා මේක දෙකක්. ඒ කියන්නේ main category sub category දෙකකට කඩලා තියෙන්නේ දැන්. ඕනනම් එහෙම categories ටික හදා ගන්නත් පුළුවන්. ඊට පස්සේ item එකක් create කරන්නේ items එකට ගිහිල්ලා මෙතන new item කියන එකට යනවා. new item එකට ගිහිල්ලා මෙතන item name එකක් දෙනවා. ඊට පස්සේ මම දැනට නිකන් දාන්නම්කෝ අපි දාමු කලර් beige trouser size එක 32 කියලා ඔය වගේ item එකේ name එකක් දැම්මා. ඊට පස්සේ category එක ගිහිල්ලා දානවා මම මෙතන trousers category එක තමයි දාන්නේ. supply අපි හිතමු මේ ABC fashion supply කෙනෙක් කරන තමයි item එක ඔයගොල්ලන්ට දෙන්නේ. ඊට පස්සේ product ID කියන එක මෙතනදී මොකුත් මේ item එකට දාන්නේ නැහැ. එතකොට මේ product ID කියන්නේ නැත්නම් product code එකක් වගේ. එතකොට හිතන්නකෝ නිකන් දැන් මේකට කොහොමද මේ ඇඳුම් වලට barcode එකක් barcode print එකෙන් print කරනවානේ. එතකොට මෙතනට තියෙන්නේ අපි හිතමු perfume එකක් කියලා. perfume එකට නම් company එකෙන් barcode එක ගහලා එනවානේ. අන්නේ barcode එක තමයි මෙතනට අල්ලන්න ඕනේ. එතකොට ඒ item එක අරගෙන barcode scanner එකෙන් ඇල්ලුවා නම් මෙතනට ඒ barcode එක වදිනවා. දැන් මම දැනට මේ barcode sticker print කරගන්න නැති හින්දා මම මෙතනට මේක දාගත්තා ඉස්සරහට bill කරන්න ලේසි වෙන්න. ඊට පස්සේ pricing කියන එකට ගියා. දැන් item එකේ trouser එකේ color එකක් මොනවා හරි දෙනවා. ඒ ඔක්කොම මෙතනින් හදා ගන්න පුළුවන්. මොකද නැත්තම් ඒ කියන්නේ color එකට size එකට inventory manage කරන්න බෑනේ. ඒතර දැන් මේ color එක ඕන නම් color එකක් දාන්න පුළුවන්. beige trouser 32 එකේ අපි හිතමු ඒ trouser එකේ නම දාලා 32 දාලා ඒකේ color එක beige එකක් තියෙනවා black තියෙනවා white තියෙනවා. එහෙමනම් ඒක item name එකෙන්ම හදා ගන්න පුළුවන්. ඊට පස්සේ pricing එකට ගිහිල්ලා pricing එකේ මෙතනින් cost price එක අපි දාමු cost price එක අපිට supply එකෙන් හම්බෙන්නේ 1200යි customer එක විකුණන්නේ 1900යි කියලා. ඒතර ඔන්නෝම 1200යි 1900යි කියන එක දාගත්තා. ඊට පස්සේ මේකේ ඕගොල්ලෝ මොන හරි ප්‍රොමෝෂන් එකක් දෙනවා. එතකොට ඒක හිතන්නකෝ අපි 1800න් ප්‍රොමෝෂන් එකක් දෙනවා කියලා. එතකොට ප්‍රොමෝෂන් එක 1800 දාන්න පුළුවන්. එතකොට බිල් එකේ පෙන්නනවා ඩිස්කවුන්ට් එක 1800ක් හම්බුණා කියලා. රුපියල් 100ක් ඩිස්කවුන්ට් එක හම්බුණා කියලා. ඊට පස්සේ ඒ ඩිස්කවුන්ට් එකත් ප්‍රොමෝෂන් ඩේට් එක යනවා කියන්නකෝ. එතකොට March 1st to March 31st කියන්නකෝ. එතකොට මේ මාසේ විතරක් නම් මේක 1800ට යන්න මෙතනින් පුළුවන් මෙන්න මෙහෙම ටයිම් එකක් ඕගොල්ලොන්ට ඩිසයිඩ් කරලා දෙන්න. ඒක ඔප්ෂනල් ඕන් අත්‍යවශ්‍ය නැහැ. ඊට පස්සේ ඒක දැම්මා. දාලා ඉන්වෙන්ටරි එකට ගිහිල්ලා ඉන්වෙන්ටරි එකට ගිහිල්ලා දැනට ඕගොල්ලෝ ගාව මේකෙන් පීසස් කීයක් තියෙනවද ස්ටොක් එකේ කියලා මෙතනට එන්ටර් කරන්න ඕන. ඊළාම ස්ටොක් එකේ 100ක් තියෙනවා. ඊට පස්සේ රීઓඩර් ලෙවල් එකක් අපි දානවා නිකන් 50 කියලා. එතකොට දැන් ස්ටොක් එකේ 100ක් තියෙනවා. මේක 50කට අඩු වෙනකොට ඔයගොල්ලන්ට 50කට අඩු වුණාට පස්සේ කලින් දැනගන්න පුළුවන්. ඒ කියන්නේ ඉතුරු 50 ඉවර වෙන කලින් ඒ ස්ටොක් එක 50ට ඉවර වුණාද ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. දැන් ස්ටොක් එක 50යි තියෙන්නේ. අපි සප්ලයියට කතා කරලා ආයි ස්ටොක් එක මේ රීස්ටොක් කරගන්න ඕනේ කියලා. ඊට පස්සේ ඕක කරා මේක මෙතනින් සේව් කරා. ඊට පස්සේ දැන් මෙතනින් මේ අයිටම් එක හැදුනා. ඊට පස්සේ අපි තව අයිටම් එකක් නිකන් හදමු perfume එකක්. අපි නිකන් මෙතනින් දානවා X perfume 80 ml කියලා දාගත්තා. ඊට පස්සේ කැටගරි එක දානවා අපි perfume එකේ gents එකට දාමුකෝ. මෙතනින් අපි දාමු කවුරු හරි සප්ලයි කෙනෙක් දැම්මා. ඊට පස්සේ ඒකේ ගහලා තියෙනවා barcode එකක්. ඊට පස්සේ barcode එක දාගන්නවා. barcode එක ස්කෑන් කරනවා. උතන්ට barcode එක වදිනවා. මෙතනින් barcode එකක් දැන් වැදුනා. ඊට පස්සේ pricing එකට ගිහිල්ලා pricing එකේදී cost price එක අපි දානවා මේක 1500යි selling price එක 1000 අපි දාව 2100යි කියන්නේ. 2100 දැම්මා inventory එකට දානවා මේකේ perfume bottles ඔයගොල්ලෝ ගාව දැනට 50ක් තියෙනවා. දාලා ඊට පස්සේ මෙතනින් මේක save කරා. ඊට පස්සේ items වලට ගිහිල්ලා බලුවොත් එහෙම මෙතන දැන් item දෙකම හැදිලා තියෙන්නේ. මේ item එක අපි නිකන් delete කරලා දානවා නම් මේකට ගියා මෙතනින් delete දුන්නා. මේක මෙතනින් ඕකේ දුන්නා. ඒතකොට ඒ item එක delete වෙලා යනවා. ඒතර මේ item එක දැන් stock එකේ තියෙනවා. මේ වගේ ඔයගොල්ලන්ට items ටික හදා ගන්න පුළුවන්. ඊට පස්සේ bill එකක් ගහන්නේ sales screen එකේ bill එකක් අපි generate කරන්නේ sales එකට ගියාට පස්සේ
මෙතන අපිට කැෂියර්ස්ලගේ ලොගින්ස් වල පෙන්නනවා ඇඩ්මින් එකෙන් උනත් බිල්ස් ගහන්න පුළුවන්. මෙතනින් කෑෂ් ඕපනින් amount එක දෙන්න ඕන. ඒ කියන්නේ අපි දැන් බිස්නස් එක පටන් ගන්නකොට මෝර්නින් ඩිපොසිට් එකක් තියෙනවනේ කෑෂ් ඩ්‍රෝවර් එකේ. අන්න ඒ ගාන මෙතනට අපි දෙන්න ඕන. අපි හිතුව 5000 වලින් පටන් ගන්න කියලා. එතකොට ඕනනම් නිකන් 5000 මෙතනින් මෙහෙම ටයිප් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙතනින් අපිට දෙන්න පුළුවන් 500 නෝට් තියෙනවා 4ක්. එතකොට මෙතන කැල්කියුලේෂන් එක හැදුණා 2000යි. ඊට පස්සේ අපි දුන්නු 1000 නෝට් 3ක් තියෙනවා කියලා ඔන්න 5000 මෙතනින් හැදුණා. මෙතනින් දුන්නාට පස්සේ ඩෙබිට් කාඩ් ඕපනින් amount එක හැමතිස්සෙම 0 තමයි තියෙන්න ඕනේ. දාලා මේක මෙතනින් සේව් දුන්නා. ඊට පස්සේ මෙන්න මේ වගේ ස්ක්‍රීන් එකකට ආවා. ඊට පස්සේ මෙතනදී තමයි බිල් වෙන්නේ. එතකොට බිල් කරනකොට බාකෝඩ් ස්කෑනර් එකට අයිටම් එක මෙහෙම ඇල්ලුවා. ඊට පස්සේ මෙතනින් අයිටම් එක Dex perfume 80 ml කියන එක මම බාකෝඩ් ස්කෑනර් එකෙන් ඇල්ලුවාට පස්සේ මෙතනට ආවා. ඊට පස්සේ මේකෙම එයා දෙකක් ගන්නවා කියන්නකො. ආයි ඕනනම් බාකෝඩ් ස්කෑනර් එකට අල්ලන්නත් පුළුවන්. එහෙම නැත්නම් quantity එක මෙතනින් ටච් කරලා හරි mouse එකෙන් හරි මෙතනින් ඕනනම් quantity එක change කරගන්නත් පුළුවන්. දැන් ඔය වගේ එක item එකක් මේ මම බාකෝඩ් ස්කෑනර් එකෙන් ගැහුවා. ඊට පස්සේ මෙතනින් තව item එකක් ගැහුවා බාකෝඩ් ස්කෑනර් එකෙන් 1900යි. එතකොට total එක 8200යි. දැන් මෙතන total එක 8200යි කියලා වැටලා තියෙනවා. එතකොට මේ 8200 හරියට ඔය වගේ ඕනතරම් item දාන්න පුළුවන්. ඊට පස්සේ ඔය රුපියල් 8200 කස්ටමර් හරියටම දුන්නා කියන්නකො. ඒ කියන්නේ රුපියල් 8000කුයි 200කුයි දුන්නා. එතකොට එයාට බැලන්ස් එකක් දෙන්න දෙයක් නැහැ. එතකොට කරන්න ඕන කීබෝඩ් ඕනනම් මෙතන මේ complete sale කියන එක touch කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් keyboard එකේ F4 එක press කරන්න පුළුවන්. F4 එක press කරපු ගමන් automatically bill එක වදිනවා. ලාචුව cash drawer එක එළියට එනවා. printer එකෙන් print out එක එළියට එනවා. ඊට පස්සේ මෙතනට ඕගොල්ලෝගේ logo එක දානවා. ඕගොල්ලෝගේ company name එක. ඊට පස්සේ මෙතනින් තියෙනවා bill එක ගහපු date එකයි time එකයි. මෙතන තියෙනවා bill number එක කීයද? bill එක ගැහුවේ admin ද cashier ද කවුද? මෙතනින් prices ටික, quantity ටික, total ටික තියෙනවා. ඊට පස්සේ මෙතන sub total discount හම්බුනා නම් ඒවා number of item කීයක් ගියාද? payment method වෙලා තියෙන cash වලින් change due එකක් නැහැ. ඒ ටික ඔක්කොම මෙතන පෙන්නනවා. ඊට පස්සේ ආයි sales menu එකට back වෙන්න පුළුවන් keyboard එකේ F3 එක press කරාම. එතනින් back වෙන්න පුළුවන්. ඊට පස්සේ මම invoice එතන තියෙන ඔක්කොම ටික පෙන්නන්නම් මේ sales එකේ තියෙන. ඊට පස්සේ දැන් අපි නිකන් හිතමු item එකක් තියෙනවා. item එක මෙතනින් bill කරා. barcode එක item එක bill කරනවා. bill කරන ගාණ 2100යි. 2100 වෙනකොට customer දුන්න කියන්නකෝ 2500ක් එයාගා මාරුනේ කියලා. එතකොට keyboard එකේ F7 එක press කරනවා. F7 එක press කරපු ගමන් මෙන්න මෙතන මේ 2100 කියලා වැටෙන එක highlight වෙනවා. එතකොට කරන්න තියෙන්නේ F7 ගැහුවා එයා අපිට හිතමු 2500ක් customer දුන්නේ කියලා. 2500 දුන්නා එක්ක මෙතන complete sale කියන එක touch කරා නැත්නම් keyboard එකේ enter එකක් ගැහුවා. එතකොට bill එක වැදුනා bill එළියට එනවා ලාච්චු එළියට ඇරෙනවා. එතකොට වෙනසක් තියෙන්නේ වෙනසකට තියෙන cash drawer එකෙන් රුපියල් 400ක් ආයි මේ customer ට change දෙන්න ඕනේ කියලා මෙතනින් පෙන්නනවා. ඊට පස්සේ bill එකෙත් පෙන්නනවා එයාට රුපියල් 400ක් අපි දෙන්න ඕනේ කියලා. ඊට පස්සේ ආයි keyboard එකේ F3 එකේ බුවට පස්සේ ආයි sales menu එකට back වෙනවා. ඊට පස්සේ ආයි අපිට ඕනනම් පුළුවන් discount එකක් වගේ දෙනවා නම් මෙතන දැන් 2100යි මේක අපි හිතමු 1900කට දෙනවා කියලා ඕනනම් මෙතනදී edit කරන්න පුළුවන්. එතකොට ඒක discount එකක් විදිහට customer ට හම්බ වෙනවා. ඒක හැබැයි cashier access දෙන්න නැත්නම් ඒක ඕගොල්ලන්ට නැති කරන්න පුළුවන්. එහෙම නැත්නම් range එකක් දෙන්න පුළුවන්. මේක උපරිම 1800ට අඩු කරන්න පුළුවන් කියලා දුන්නා නම් 1800න් මෙහා ඒගොල්ලන්ට අඩු කරන්න බෑ. ඕනනම් එහෙම හදන්නත් පුළුවන්. ඊට පස්සේ ඔතනින් ඔහොම bill එක දාන්න පුළුවන්. ඊට පස්සේ දානකො payment method එක මාරු වෙනවා කියලා. cash නැතුව debit card වෙනවා නම් මෙතනින් පුළුවන් debit card කියන එකට දාන්න. debit card එකට දුන්නා මෙතනින් complete sale දුන්නා debit card එකෙන් තමයි payment එක වදින්නේ. ඊට පස්සේ තව example එකක් ගත්තොත් එහෙම මෙහෙම දෙයක්ත් වෙන්න පුළුවන් නේ. දැන් අපි මෙහෙම item එකක් ගැහුවට පස්සේ මේ 2100 ගාන. අපි මේකේ quantity එක 3ක් විතර වැඩි කරලා පොඩ්ඩක් ගාන වැඩි කරගමුකෝ. එතකොට 6300යි. customer කියනවා 6300 අපි cash වලින් 5000ක් දෙනවා. ඊටු 1300 දෙන්නේ debit card එකෙන්. එතකොට කරන්නේ මේ cash කියන එක කොහොමද select වෙලා අවිල තියෙනවා. මෙතනින් දානවා අපි cash වලින් 5000ක් දෙනවා. ඊළඟ add payment කියන එක දෙනවා. ඊට පස්සේ 1300ක් තියෙනවා 1300 එයා credit card debit card එකෙන් ගෙවන්න කියන්නකො. ඊට පස්සේ මෙන්න මේක debit card එක දුන්නා මෙතනින් complete sale කියන එක දුන්නා. ඊට පස්සේ bill එක print වෙනවා automatically මෙතනින් පෙන්නනවා debit card එකෙන් කීයද cash වලින් කීයද. ඊටු details ටිකත් එක්ක ඒ ටික ඔක්කොම පෙන්නනවා. ඊට පස්සේ ආයෙ අපි බැලුවොත් එහෙම items දැන් අපි ගහලා තියෙනවා මේක items 5ක් විතර bill කරලා තියෙනවා. ඊට පස්සේ customer ට මොකක් හරි අමතක කරලා customer ආයි යනවා මේ මොනවා හරි එකක් අමතක වෙලා යාට ගේන්න කියලා. ඊට පස්සේ දැන් item ගොඩක් bill එකේ ගහලා තියෙන්නේ. ඊට පස්සේ දැන් අනිත් කට්ටිය කියනවා අර එනකන් අපේ bill ගහලා දෙන්න කියලා. එතකොට දැන් මෙතනින් මේක cancel කරලා ගියොත් එහෙම ආයි අර ඉතුරු ඇඳුම අරන් ආවට පස්සේ
ඉතුරු අයිටම් එක අරන් ආවට පස්සේ ආයි මේ ගගහ හිටපු අයිටම් ටික ආයි ගහන්න ඕනේ. ඒකෙන් අපිට පුළුවන් එයා ගිහිල්ලා එනකම් මේ ගගහ ඉන්න බිල් එක කැන්සල් කරන්න නැතුව මේක හෝල්ඩ් කරලා තියන්න. ඒක කරන්න මෙන්න මේ සස්පෙන්ඩ් සේල් එක ක්ලික් කරලා මෙතනින් ඕකේ කරනවා. එතකොට මෙතනින් නැති වෙනවා. ඒ වුණාට එක තැනක සේව් වෙලා තියෙනවා. ඊට පස්සේ දැන් අර ඉතුරු අර අනිත් කස්ටමර්ස්ලා ටිකේ බිල් ටික දාලා ආයි අර යනවා. එයාවට පස්සේ ආයි අර අපි හෝල්ඩ් කරපු බිල් එක view කරන්න පුළුවන්. මෙතන තියෙන සස්පෙන්ඩඩ් සේල්ස් කියලා. ඒක දුන්නා නම් අර ඉන්වොයිස් එක තමයි අර බිල් එක තමයි මෙතන තියෙන්නේ. ඒක ආයි මෙතනින් අන්සස්පෙන්ඩ් වෙනවා. ආයි අර කලින් තැනට මෙනවා. ඊට පස්සේ අර ගෙනාපු අනිත් අයිටම් ටිකත් ගහලා මෙතනින් බිල් එක F4 හරි F7 හරි ගහලා බිල් එක දාලා කම්ප්ලීට් කරලා ආව යවන්න තියෙනවා. එහෙම කරන්නත් පුළුවන්. ඊට පස්සේ ආයි ක්‍රෙඩිට් එකට වගේ දෙනවා නම් එහෙම කරන්න ක්‍රෙඩිට් එකට දෙන්නත් පුළුවන් ඕන. දැන් අපි හිතමු කස්ටමර් කෙනෙක් සිස්ටම් එක සේව් කරපු කස්ටමර් කෙනෙක්ට බිල් එකක් දානවා කියලා. එතකොට අපි කස්ටමර් කෙනෙක් කස්ටමර්ස්ලා ඕන නම් කලින් හදන්න පුළුවන් මේ කස්ටමර්ස් එකට ගිහිල්ලා මෙතන නිව් කස්ටමර් ගිහිල්ලා කස්ටමර්ගේ නේම් එක නේම් එක ඩීටේල්ස් ටික දාලා කස්ටමර් සේව් කරලා තියාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් බිල් එක දාද්දි මෙතනින් කස්ටමර් සර්ච් කරලා බිල දාන්නත් පුළුවන්. මම නිකන් ඕන්න එහෙමත් පෙන්නන්නම්. මෙතනින් අලුත් කස්ටමර් කෙනෙක් නිව් කස්ටමර් ගියා. කස්ටමර් ගිහිල්ලා මෙතනින් මේ කස්ටමර් නේම් කියන තැනට අපි දානවා. එයාගේ මෙතන මේ වෙහිකල් නම්බර් කියලා තියෙන මම මේ ඩෙමෝ එකේ කරපු චේන්ජ් එකක්. හරිනම් මෙතනට තමයි කස්ටමර් නේම් එක එන්නේ. අපි මෙතනට නිකන් නේම් එකක් දාමු. දාලා මේක මෙතනින් සේව් කරා. ඊට පස්සේ දැන් එයාගේ නමට තමයි බිල් එක වදින්නේ. ඊට පස්සේ එයාගේ නමට අපිට අයිටම් ටික මොනවද කියලා බිල් කරන්න පුළුවන්. ඊට පස්සේ දැන් මේ ට්‍රවුස් එකක් දාන එයා ක්‍රෙඩිට් වලට ගන්න කියන්නකෝ ඔයගොල්ලෝගේ. ක්‍රෙඩිට් වලට ගන්නවා නම් මෙන්න මෙතනින් පුළුවන් මේ ක්‍රෙඩිට් account කියන එකට මාරු කරන්න. ක්‍රෙඩිට් account එකට මාරු කරලා complete sale දුන්නා නම් ඒ බිල් එක එයාගේ ක්‍රෙඩිට් වලට තමයි වදින්නේ. ඊට පස්සේ ඔයගොල්ලෝ point මේ සිස්ටම් එකක් කියලා තිබුණානේ. ඒතොර ඒ point ටික මම හදලා තියෙනවා. ඒතොර මෙතනින් කස්ටමර්ට යන ඒතොර point යනවා අනිවාර්යෙන් කස්ටමර් සේව් කරගෙන තමයි ඉස්සරහට යන්න වෙන්නේ. දැන් මෙතනින් එයාගේ point 19ක් තියෙනවා. ඊට පස්සේ මම මේකේ ක්‍රෙඩිට් බිලක් දාන විදියට පෙන්නුවේ. ඊට පස්සේ මම මේකේ තව ක්‍රෙඩිට් බිලක් මේ කස්ටමර්ටම දානවා. මම පෙන්නන්නේ මේ ක්‍රෙඩිට් බිලක් දාලා ආයි ක්‍රෙඩිට් බිලට කස්ටමර් පේමන්ට් කරලා සෙටල් කරන විදිය. ඊට පස්සේ මම ආයි දානවා ඒ කස්ටමර්ට තව ක්‍රෙඩිට් බිලක් දානවා. දැන් ඉස්සෙල්ලා 0 තිබුණ මෙතනින් බැලන්ස් එක දැන් එයාගේ 1900ක් එයා ණයක් ගෙවන්න තියෙනවා කියලා තියෙනවා. ඊට පස්සේ මම මේකත් දානවා ක්‍රෙඩිට් account එකට එයාගේ. ඊට පස්සේ කලින් තිබිච්ච ගානට දැන් බිලේ ගානත් එකතු වෙලා දැන් රුපියල් 4000ක් එයා ගෙවන්න තියෙනවා කියලා පෙන්නනවා. ඊට පස්සේ මේකට එයා ණය ගෙවන්න එනවා. දැන් ලබන සතිය ණය ගෙවන්න එනවා කියන්නකෝ. එතකොට කස්ටමර්ස් එකට ගියාට පස්සේ මෙතනින් පෙන්නනවා කස්ටමර්ගේ ණය ලිස්ට් එක මේ තියෙන තරුණු කියලා කස්ටමර් කෙනෙක් ඉන්නවා. එයාගේ රුපියල් 4000ක් එයා බැලන්ස් එක පේ කරන්න තියෙනවා. මෙතනින් පේ එකට ගියා. එයාගේ ණය එකතු කර ගන්නකොට මෙතන තියෙනවා ණය බිල් ටිකේ නම්බර්ස්, බිල් එක දාපු ඩේට් එකයි ටයිම් එකයි, බිල් එකේ ටෝටල් charge එකක් තියෙනවා. අපි හිතුව මෙයා 1900ට බිල් එක ගෙවනවා කියලා පේමන්ට් එක. දැන් මෙතන 4000 පෙන්නනවා ටෝටල් එක කීයද කියලා. මෙතනින් අපි පේ කියන එකට ගියා. පේ කියන එකට ගිහලා ඕකේ දුන්න 1900ට පේමන්ට් එක කරනවා. කරලා කම්ප්ලීට් සේල් කියන එකට ගියා. ගියාට පස්සේ දැන් ඒකට අපි රිසිට් එක කඩනවා. බැලන්ස් එක ඉතුරු මෙච්චරයි. එතකොට බැලන්ස් එකක් අඩු වුණා. ඊට පස්සේ අපි අනිත් බිලක් සෙටල් කරන්න ගියොත් කස්ටමර්ස් එකට ගිහිල්ලා දැන් 2100ක් ණයයි. ඒක පේ කරන්න ගියා. මෙතන ඉතුරු බිල් එක ඒක විතරයි තියෙන්නේ. ඒක පෙන්නනවා. ඒක පේ කරන්න ගියාට පස්සේ එයා කියනවා 2100 නෙමෙයි 1500ක් තමයි මම අද ගෙවන්න මේකට කියලා. ඊට පස්සේ ඔතරින් ඕනනම් එහෙම කරන්නත් පුළුවන්. එතකොට ඉතුරු රුපියල් 600ක් බැලන්ස් එකේ තියෙනවා. මේක සාමාන්‍යයෙන් ක්ලෝතින් ටෙක්ස්ටයිල් ෂොප් වලට සාමාන්‍යයෙන් ක්‍රෙඩිට් එකට දෙන්නේ නැහැ. දෙන කට්ටියක් ඉන්නවා. ඒක හින්දා මම මේක කියන්නේ. ඊට පස්සේ ආයි පොයින්ට් ලොයල්ටි පොයින්ට් එක අහලා තිබුණානේ. එතකොට ලොයල්ටි පොයින්ට් එක අපි බැලුවොත් එහෙම මෙහෙමයි වෙන්නේ. ඒකෙදි අපිට මෙතනින් පොයින්ට් හැදෙන විදිහ හදන්න පුළුවන්. මෙතනින් පුළුවන් spend amount ratio. ඒ කියන්නේ කීයක් වියදම් කරන්න ඕනද එක පොයින්ට් එකක් earn කරන්න කියලා. ඒතර මම දාලා තියෙනවා 100 රුපියල් 100ක් වියදම් කරොත් එක පොයින්ට් එකයි earn වෙන්නේ. ඒක ඕගොල්ලෝ කියන විදිහට ඕගොල්ලෝට හදාගන්න පුළුවන්. ඊට පස්සේ පොයින්ට් එක value එක රුපියල්ද රුපියල් 5ද රුපියල් 10ද කියලා මෙතනින් දෙනවා. මම දාලා තියෙන රුපියල් 1යි. ඒක රුපියල් 100ක purchase එකක් කරොත් පොයින්ට් එකක් එයාට හම්බ වෙනවා. ඒකේ value එක රුපියල් 1යි. මෙතනින් දාලා minimum number of point to redeem. ඒ කියන්නේ එයාට පොයින්ට් එකක් දෙකක් හම්බුණා කියලා රුපියල් 2ක් අඩු කරන්න බෑ බිලෙන්. උපරිම පොයින්ට් 10ක්වත් වෙන්න ඕන. 10 පැන්නොත් එයාට පුළුවන් රුපියල් 10ක් අඩු කරගන්න. අන්න ඒ වගේ ඕනනම් එහෙම කරන්නත් පුළුවන්. එහෙම තමයි මම දැන් මේක දාලා තියෙන්නේ. ඊට පස්සේ දැන් මම බිලක් දාන්න යන්නම්. අලුත් කස්ටමර් කෙනෙක් හදලා මම යන්නම් ඉස්සරහට. අපි නිකන් කුමාර කියලා කස්ටමර් කෙනෙක් දානවා. දාලා එතකොට එයාගේ පොයින්ට් දැන් මෙතනින් 0 තමයි පෙන්වන්නේ. දැනට එයා සේල් එකක් කළා නැහැනේ.
ඊට පස්සේ අපි මෙතනින් යාට ගහනවා බිල් එක. මෙතනින් 1900 ක බිල් එකක් ගහනවා. ඊට පස්සේ බිල් එක කම්ප්ලීට් කරා. දැන් බිලේ යටත් වෙනවා පොයින්ට්ස් එයාට 19ක් හම්බෙලා තියෙනවා. පොයින්ට් 19ක් හම්බුණා රුපියල් 1900 ක බිලක් ගැහුවානේ. ඊට පස්සේ අපි SMS ගේට්වේ දාලා තිබුණා එයාට පොයින්ට් ගානේ SMS එකකුත් යනවා මෙච්චර ගණක් ගියා කියලා. ඊට පස්සේ අපි තව බිල් එකක් ඒ කස්ටමර්ටම දාලා බලනවා. මෙතනින් දැන් පොයින්ට් ලොයල්ටි නම්බර් ෆෝන් නම්බර් කෙනෙක් ගහන්න. ඒතර ෆෝන් නම්බර් එක ගහලත් මෙතනින් ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් පොයින්ට් 19ක් තියෙනවා. තව 2100ක අපි බිලක් දානවා. ඒකත් එයාට කම්ප්ලීට් අපි එයාට සාමාන්‍ය විදිහට බිල දානවා. එතකොට 21.21ක් හම්බ වෙන 2100.21ක් හම්බ වෙන 21.19.40යි. එතකොට number of point ගානක් බිල් එකේ පෙන්නනවා. ඊට පස්සේ එයා ඊළඟ පාර ආවට පස්සේ එයාගේ point ඉතුරුලා තියෙනවා. එයා කියනවා මම මේක point වලින් තමයි pay කරන්න කියලා. point වලින් මේ ගාන අඩු කරනවා කියලා. එතකොට කරන්න තියෙන්නේ මෙතනට ගියාට පස්සේ මෙතනින් අපි loyalty number එක ගහලා customerව ගන්නවා. මම මේ type කරන්න number දාපු දෙන්නින්ද loyalty number එක වෙන. මෙතනින් තියෙනවා point 40යි දැන්. එතකොට මේක 1900ක් තියෙනවා point 40ක් තියෙනවා. එයා කියනවා හරි මේ රුපියල් 40ට රුපියල් 40ක් අඩු කරන්න කියලා. මොකද දැන් රුපියල් 10ට වඩා වැඩි ගන්න පුළුවන්. දැන් පුළුවන් නේ කරන්න. එතකොට මේ points කියන එක ක්ලික් කරා. මෙතන 40 තියෙනවා. 40න් 40ම ගන්නව නම් එහෙම 30ක් ගන්නවා කියමු. point 30ක් ගත්තා. add payment කියන එක දුන්නා. එතකොට මෙතනින් රුපියල් 30ක් අඩු වෙලා 1870 යනවා. එතකොට balance payment එක කස්ටමර් කරන්නේ මේ. ඒක දානවා අපි cash හරි debit card හරි මොකක් හරි. දාලා මේක මෙතනින් complete කරා. එතකොට අපි point 30ක් ගත්තා. 40ක් තිබුණා. ඊට පස්සේ අතන point ගාන මෙතනින් balance වුණා. ඊට පස්සේ මෙතනින් ගිහිල්ලා ආයි අපි බිලක් දාන්න ගියොත් මෙතන 1900 හැමතිස්සෙම මෙතනින් අපිට ඕන නම් item එකේ stock එක මෙතනින් cashier පේන්න තියන්නත් පුළුවන්. ඕන නම් ඒක අයින් කරලා දාන්නත් පුළුවන්. ඒක කැමති විදිහකට කරන්න පුළුවන්. ඊට පස්සේ තව එකක් තමයි gift vouchers මේ කරන ඒවත් එක්ක කරන කට්ටිය ඉන්නවනේ. එතකොට දැන් කස්ටමර් කෙනෙක් ඇවිල්ලා voucher එකක් ඉල්ලුවා. voucher එක ඔයගොල්ලෝ sell කරනවා. sell කරනකොට කරන්නේ මේ .3ට ගිහිල්ලා මෙතන තියෙන sell gift card කියලා එකක්. sell gift card එකට ගියා. ගිහිල්ලා මෙතනින් gift card number එකක් අපි දෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයගොල්ලෝ ගාව දැන් gift vouchers වල numbers ගහලා තියෙනවානේ. අපි මේ number එක sell කරන්න හදනවා. අපි හිතමු 0.5යි. 0.3 එකක් මම දාලා තියෙනවා 0.2 කියලා හිතන්නකො. එහෙම voucher එකක් තියෙනවා. voucher එක ඉරලා කස්ටමර්ට දෙනවා. ඊට පස්සේ ඒක මෙතනින් sell කරන්න ඕනේ. 0.2යි කියලා voucher code එක ගැහුවා. ඒකේ value එක රුපියල් 2000යි කියන්නකො. රුපියල් 2000 දැම්මා. මේක මෙතනින් save දුන්නා. දැන් මේක දුන්නාට පස්සේ ඔන්න රුපියල් 2000යි. රුපියල් 2000ක voucher එකක් ඔයගොල්ලෝ විකුණන්න හදන කස්ටමර්ට. ඊට පස්සේ සාමාන්‍ය විදිහට මෙතනින් complete sale දීලා විකුණන. ඒතර bill එකේ තියෙනවා gift card කියලා තියෙනවා යටින්. ඒකේ යටින් gift card number එක තියෙනවා. ඊට පස්සේ ඒ කස්ටමර් ගිහිල්ලා ඔක gift කරනවා කියන වෙන කාට හරි. ඊට පස්සේ එයා කවදා හරි ඕක අරගෙන එනවා ඔයගොල්ලෝ ගාවට. ඊට පස්සේ ඔයගොල්ලෝ දැන් ඒ කස්ටමර්ට bill එක ගහනවා. bill එක ගහලා මේකේ තව දැන් අපි රුපියල් 2000ට වඩා වැඩි ගණනක් ගහමුකෝ. දැන් රුපියල් 4000ක් තියෙනවා. අපි ඕකත් නිකන් වෙනස් කරගමු. 6100ක ටෝටල් එකක් තියෙනවා. 6100 එයා කියනවා මේ gift card එක gift voucher එක දෙනවා මේකෙන් claim කරන්න කියලා. ඊට පස්සේ ඔයගොල්ලෝ කරන්න තියෙන්නේ මේ gift card කියන එකට දැම්ම මෙතනට ගහනවා gift voucher එකේ ගහලා තියෙන මේ number එක 0.2 ගැහුවා enter එකක් දුන්නා. ඊට පස්සේ මෙතනින් දැක්කද මේ code එකට අදාළ ගාන අඩු කරගන්නවා. ඒතකොට තව 4100ක් balance එක pay කරන්න තියෙනවානේ. ඒක cash වලින් pay කරනවා. ඊට පස්සේ මෙතන තියෙන gift card එකෙන් රුපියල් 2000යි gift card number එක cash වලින් balance එක pay කරා. ඒ විදිහට ඒ පැත්ත කරගන්න පුළුවන්. ඊට පස්සේ දැන් මොනවා හරි දැන් දෙයකට හිතන්නකො cashier ගේ draw එකෙන් එයා expense එකකට මොනවා හරි සල්ලි ගන්නවා. අපි හිතමු එයාට මොකක් හරි lunch එකට ඔයගොල්ලෝ කියලා දෙනවා lunch එකට සල්ලි ඕන නම් draw එකෙන් ගන්න ඒක system එකෙන් එනකොට අඩු කරන්න ඕන. මොකද මේගොල්ලෝ house එකට tally කරන්න ඕනේ ඔක්කොම ටික. ඒතොර ඒක කරන්නේ මේ .3ට ගිහිල්ලා මේකේ තියෙනවා remove cash from register කියලා එකක්. ඒකට යනවා. ඒකට ගිහිල්ලා මෙතනින් දානවා additional amount to remove from register. එයා රුපියල් 300ක් ගන්නවා කියලා හිතන්නකෝ. 300ක් ගත්තා කමෙන්ට් එක දා ගන්නවා මේක lunch එකට ගන්න තමයි අපි දාගත්තා. අපි දාමු cashier 1ට lunch එකට ගන්න තමයි මේක දාගත්තේ. ඊට පස්සේ ඒක save කරා. ඒ වගේ තියෙන expenses මොනවා හරි තියෙනවා නම් ඒ වෙලාව large වුන් අඩු වෙනවා නම් pet cash වගේ ඒවා අපිට මේක maintain කරන්න පුළුවන්. ඊට පස්සේ මොනවා හරි reason එකකට අපි හිතමු drawer එකේ මාරු සල්ලි නැති වෙනවා. එතකොට එයා ඉල්ල ගන්නවා මේ ඇඩ්මින් කෙනෙක්ගෙන් කාගෙන් හරි රුපියල් 100 10ක් දෙන්න මට මේක මාරු සල්ලි නැහැ කියලා.
ඊට පස්සේ එයා ඒක ලාච්චුවට දාගන්නවා. ඊට පස්සේ දැන් හිතන්නකෝ ඒ රුපියල් 1000ක් අපි 100 10ක් ලාච්චුවට දානවා. හැබැයි 10 කොලයක් ගන්න නැහැ. ඒ කියන්නේ දැනට සේල් එකට අනුව ලාච්චුව තියෙන ගානට වඩා රුපියල් 1000ක් වැඩිපුර තමයි ලාච්චුවේ තියෙන්නේ. එතකොට අන්න ඒ වෙලාවට ඒක අපි ලාච්චුවට ඇඩ් කරන්න ඕන. කලින් රුපියල් 200ක් ගත්තා වගේ. ඒක කරන්න මේ ඩොට් තුනට ගිහිල්ලා මේක තියෙනවා add cash to register කියලා එකක්. ඒකට යනවා. ඒක මෙතනදී දෙනවා additional amount එකක් ලාච්චුවට දැම්ම නම් ඒ ගන්න අපි දාමු රුපියල් 1000ක් දැම්මා. කමෙන්ට් එක දාගත්තා අපි නිකන් cash in කියලා එකක් දානවා. ලාච්චුව මාරුසල් නැතුව රුපියල් 1000ක් දැම්මා. දාලා මේක මෙතනින් සේව් කරා. ඊට පස්සේ ඔය ටික ඔක්කොම ඉවරලා කැෂියර්ස් දැන් ඔයගොල්ලන් කවුන්ටර් දෙකක්ද තුනක්ද හතරක්ද තියෙන්නේ. ඒගොල්ලෝ මේක හවසට ටැලි කරලා බැලන්ස් කරලානේ ගෙදර යන්න ඕනේ. ඒතර ඒගොල්ලෝ කරන්න ඕනේ මේ ඩොට් තුනට ගිහිල්ලා මෙතන ක්ලෝස් රෙජිස්ටර් කියන එකට යනවා. ක්ලෝස් රෙජිස්ටර් එකට ගියාට පස්සේ මෙතන තියෙනවා ලාච්චුව උදේ රුපියල් 5000ක් දාලා තමයි පටන් ගත්තේ. කෑෂ් සේල් එක 36570යි. රුපියල් 1000ක් ලාච්චුවට වැඩිපුර 110ක් දාලා තියෙනවා. ටෝටල් සබ්ස්ට්‍රැක්ෂන් එක කියලා ලාච්චුවෙන් රුපියල් 300ක් අරගෙන තියෙනවා. මේ ටික බැලුවට පස්සේ කෑෂ් වලින් 42270ක් ලාච්චුව ඇතුලේ තියෙන්න ඕනේ. ඊට පස්සේ මේ තියෙන්නේ ඩෙබිට් කාඩ් මැෂින් එකෙන් ගහපු ගාන තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ දැන් 42270 තියෙනවද කියලා බලලා මෙතන ගහන්න. අපි දාමු 5000 කොල්ල 4යි. එතකොට මෙතන හැදෙනවා 20000යි. 1000 කොල්ලත් අපි දාමු 25ක්. එතකොට 40 වැඩි වුණා. 1000 කොල්ල 20ක්. එතකොට 40000යි. ඊට පස්සේ 500 කොල්ල 4ක්. එතකොට 42000යි. අපි දාමු 270ක් නැහැ කියලා මෙච්චරයි තියෙන්නේ. තියෙන ගාන තමයි කැෂියර් මෙතන එන්ටර් කරන්න ඕනේ. ඊට පස්සේ මේක නම් ඉතින් ඩෙබිට් කාඩ් එක නම් වරදින්නේ නැහැ. සබ්මිට් එකට දුන්නා ඕකේ දුන්නා. කැෂියර්ට වැරදුනොත් තමයි අතන වරදින්නේ. දැන් මෙන්න මෙතන තියෙනවා අද දවසේ මේ ඩ්‍රෝවර් එක ඕපන් කරේ ඇඩ්මින් ක්ලෝස් කරේ ඇඩ්මින්. කැෂියර් නම් එයාගේ නම තමයි තියෙන්නේ. ඒතර shift එක ස්ටාර්ට් වෙච්ච ටයිම් එකයි shift එක end වෙච්ච ටයිම් එකයි. ඊට පස්සේ cash opening amount එක රුපියල් 5000ක් ලාච්චුවට දාලා තියෙනවා. දාලා තියෙන 10 කොළ 3යි 500 කොළ 4යි. ඒකෙන් තමයි ඒ සල්ලි ටික දාලා තියෙන්නේ. cash close උනේ රුපියල් 40000න් තමයි ලාච්චුවේ. 5000 4යි 10 20යි 504යි තමයි තියෙන්නේ. ඊට පස්සේ මේක මෙහෙම වුණාට cash අද දවසේ කියන්නේ cash sale එක 36570යි. ලාච්චුවට රුපියල් 1000ක් වැඩිපුර දැම්ම මාරු සල්ලි නැතුව 300ක් ගත්තා cash එක ලංච් එකට. මේකේ රුපියල් 42000ක් තිබුණාට තියෙන්න ඕන ගානට වඩා රුපියල් 270ක් අඩු වෙන්න තිබුණේ. ඒක තමයි මේ ඩිෆරන්ස් කියලා -270 කියලා පෙන්නන්නේ. ඒතර මේ ගාන කැෂියර්ට ෂෝට් වෙලා තියෙන්නේ. ඒතර එක්ක කැෂියර් මේක දාලා යා බැලන්ස් කරන්න ඕන නැත්නම් කැෂියර්ගේ සැලරි එකෙන් ඩිඩක්ට් කරලා හරි මොනවා හරි මේක කරලා මේක සෙටල් කරගන්න ඕන. ඊට පස්සේ මෙතන තියෙන කස්ටමර් කාඩ් පේමන්ට් ඩීටේල්ස් ටික. ඊට පස්සේ මෙතන තියෙනවා ලන්ච් එකට රුපියල් 300ක් අරන් තියෙනවා කැෂියර් ඒක මයිනස් තියෙනවා ලාච්චු රුපියල් 1000ක් දාලා තියෙනවා. ඊට පස්සේ මේක මෙන්න මෙතනින් print එකක් දීපු ගමන් ඔයගොල්ලෝගේ printer එකෙන් දිගට receipt එකක් summary එකක් එනවා. මේ මම explain කරපු ටික ඔක්කොම. ඒතකොට ඒක තියෙනවා හැමදේම තියෙනවා short එකක් තියෙනවා ඍණ ගාණක් minus ගාණක් තියෙනවා. ඒතකොට ඔයගොල්ලෝ දන්නවා මේක cashier-ගෙන් අද ගන්න ඕන. cashier-ගේ අතින් මේක short වෙලා තියෙන්නේ. ඒක දැනගෙන ඒකට මොකද කරන්න කියලා ඔයගොල්ලෝ බලන්න ඕනේ. ඔය ටික තමයි ඒ ටිකේ තියෙන්නේ. ඊට පස්සේ GRN කරන එක. ඊට පස්සේ receiving එකේදී දැන් stocks අලුතෙන් ආවට පස්සේ enter කරන එක. ඒතර ඒක මේක එතකොට මේකදී දානවා supplier කවුද කියලා අපි දානවා ABC fashion supply කියලා දැම්ම කියනවා. එයාගෙන් ආපු බඩු ටික enter කරනවා. මෙතනින් type කරලා හරි barcode එක කලින් එකක් තියෙනවා නම් එහෙම ගහලා හරි දැන් මෙතන stock එකේ 93ක් තියෙනවා. මම 100ක් වෙන්න මේකෙන් 7ක් enter කරන්නම්. 7ක් දැම්මා. ඊට පස්සේ අනිත් item එකක් දැම්මා. ඒකෙන් 37ක් තියෙනවා. ඒක 50ක් වෙන්න මම මෙතනින් දාන්නම් තව 13ක් දැම්මා. ඔය වගේ supply එකෙන් ගෙනාවු manual invoice එකේ තියෙන බඩු ටික system එකට enter කරනවා. මෙතනින් තමයි stock එක update වෙන්නේ. ඒතකොට බඩු ටික ඔයගොල්ලෝ stock එකට දැම්මා. මෙතනින් system එක update කරා. ඊට පස්සේ 27900ක් තමයි ඔයගොල්ලෝ supplier ට ගෙවන්න ඕන. ඒක cash දීලා ගෙවලා දීපු ගමන් cash දාලා finish දුන්නා. credit වලට නම් credit account එකට දීලා finish දුන්නා. එතකොටත් බලා ගන්න පුළුවන් ඔයගොල්ලෝ supplier ලට ගෙවන්න තියෙන ගණනුත් බලන්න පුළුවන් බඩු ගත ණයට ගන්නවා නම් ඒව බලන්නත් පුළුවන්. දැන් මේක 13.7යි මම stock එකට දාලා තියෙන්නේ. දැන් item එකට ගිහිල්ලා බැලුවොත් මේක 100යි 50යි කියලා වෙනස් වෙලා තියෙන්නේ. කලින් මේ දෙක අඩු වෙලා නැතිුනේ. දැන් රවුම් ගන්නට වෙනස් වෙලා තියෙන අපි GRN එකක් දැම්ම purchasing එකක් දැම්මට පස්සේ stock එක update වෙලා තියෙනවා. ඊට පස්සේ receiving part එක ඊට පස්සේ suppliers ලට ඕගොල්ලෝ ණයට ගෙවපුව සල්ලි ගෙවනකොට ඒක කරන්න මේ suppliers එකට ගිහිල්ලා suppliers එකේ මෙතන තියෙන ABC fashion supply ට 27000ක් ණයයි. අර කලින් වගේම තමයි pay එකට ගියා. මෙතනින් ණය බිල් ටික පෙන්නනවා. එයාට ගෙවන විදියට අඩු කරනවා. 27900ක් ගෙවන්න තියෙනවා. අපි 10000ක් ගෙවනවාද? ඕකේ දුන්නා. ඊට පස්සේ 27900න් 10000ක් අඩු වුණා.
තව 17900ක් යාට පේ කරන්න තියෙනවා. මේක මෙතනින් වෙනවා වගේම හැම report එකක්ම update වෙනවා. මම තාම report පෙන්නුවේ නැහැ. හැම report එකක්ම update වෙනවා. ඊට පස්සේ sales හරි receivings හරි ඊළඟට මම පෙන්වන්නම් expense එකක් දාගන්න දී system එකට. එතකොට මේ expense එකට ගිහිල්ලා expense එකේ මෙතන තියෙනවා new expense කියලා. ඒකෙන් තමයි system එකට අපි තියෙන වියදමක් අපි දාන්නේ. එතකොට ඒක අපිට වියදම් ටිකත් expenses ටිකත් categorize කරගන්න පුළුවන්. ඒක කරන්නේ මේ dot 3ට ගිහිල්ලා මෙතන manage categories කියලා තියෙනවා. manage categories ගියා. මෙතන තියෙනවා bills කියලා category එකක් හදලා තියෙනවා. ඒකේ යටතේ light bill කියලා තියෙනවා electricity bill එක. ඊට පස්සේ මෙතනින් agile category එකට ගිහිල්ලා අපි දානවා water bill. ඊට පස්සේ internet bills ඒ වගේ එහෙම මේ sub category main category කරන්න පුළුවන්. ඊට salaries, transport cost මොනවා හරි තියෙනවා නම් expenses ඒවා. ඊට පස්සේ rent එකක් තියෙනවා නම් ඕගොල්ලෝගේ rent එක. ඊට පස්සේ ඕවා දාන්න. මොකද මේවා අපි දාන්න reason එක තමයි දැන් අපි නිකන් item වල profit එක ඊට පස්සේ ඒ කියන්නේ daily profit එක එහෙම බැලුවට ඒ වගේ පෙන්නන්නේ අපි item වලින් හොයාගෙන profit එක විතරයිනේ. දැන් ඒක නෙමෙයිනේ ඇත්තම අපේ profit එක කියන්නේ අපේ හම්බෙන income එකෙන් අපිට මාසේ හරි දවසේ හරි තියෙන total expenses ටික අඩු වුණාට පස්සේ අපේ net profit එක එන්නේ. අන්න ඒක බලා ගන්න පුළුවන් මේ expenses ටික හරියට record කරත් ඕගොල්ලෝ. ඊට පස්සේ expenses එකට ගිහිල්ලා අපි dot 3ට ගිහිල්ලා new expense ගිහිල්ලා අපි අලුතෙන් expense එකක් දානවා. අපි දාමු නිකන් water bill එකක් රුපියල් 100යි කියලා මම දානවා. මේ description මේවට නම් මොනවද දැම්මත් කමන්නේ. මෙතනින් හරියට ගිහිල්ලා category එක දාගන්න ඕන bills වල අපි pay කරන්නේ water bill එක. දැම්ම save කරා. ඔය වගේ expenses ගියා නම් දැන් තියෙනවා මේ මාසෙට දාපු expenses තමයි මෙතන තියෙන්නේ මේ. ඒ වගේ ඔයගොල්ලන්ට මුළු මාසෙම තියෙන expenses ටික දාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟට මම පෙන්නනවා reports ටික. reports වලට ගියාට පස්සේ reports වල ඔයගොල්ලන්ට sales report එකක් අපි මුලින් බැලුවොත් එහෙම මේකේ sales වලට ගියා. sales වල detailed report එකට ගියා. detailed report එකෙන් මෙතනින් අපිට හැම report එකකින් පුළුවන් date range එක තෝරන්න. එතන today, yesterday, last 7 days, last 30 days ඕමෝම අපිට date range එක තෝරන්න පුළුවන්. short ටිකක් ලේසියට මෙහෙම ටිකක් හදලා තියෙනවා. එතකොට අපි all time දුන්නොත් system එක දාපු දවස් නම් අද වෙනකන් ඔක්කොම data ටික මෙතනට එනවා. filter වෙලා එනවා. ඊට පස්සේ custom date range දුන්නොත් custom date range එකේදී පුළුවන් අපිට calendar එකෙන් period එකක් ඇතුලේ sale එක බලන්න. sale එක හරිය ඕන report එකක්. අපි දැන් මාර්තු 1 වෙනිදා 20 වෙනිදා වෙනකන් sale එක බලනවා from එකට 1 2 එකට 20 දැම්මා. ඊට පස්සේ ඔයාට ඕන නම් year එක month එක මෙතනින් වෙනස් කරන්න පුළුවන්. ඕන period එකකට බලන්න පුළුවන්. ඊට පස්සේ මොනවා හරි account purpose වලට ඔයගොල්ලෝ excel එකට details ගන්න ඕන නම් මේ export to excel කියන එකට years එක දාලා මෙතනින් submit දුන්නම් excel එකක් export වෙනවා. ඊට පස්සේ මම today දාලා නිකන් ගන්නවා submit කරා. මේ තියෙන අද 49300ක total sale එකක් කරලා තියෙනවා අපි. ඊට පස්සේ මෙතනින් තියෙන ඕගොල්ලෝගේ අද දවසේ මේ profit එක විකුණපු බඩු වලින් 17900ක profit එකක් තියෙනවා. ඊට පස්සේ 31400 කියන්නේ ඕගොල්ලෝ විකුණපු බඩු වල cost එක 31400යි. ඒතර 31400 cost එක profit එක 17900යි. ඒ දෙක total එක තමයි 49300ක් total sale එක වෙන්නේ. ඊට පස්සේ පල්ලෙහාට බැලුවොත් මේ එක line එකක් කියන්නේ එක bill එක details. මේ තියෙන්නේ දෙවෙනි bill details. මේ 1704 1705 1706 කියන්නේ bill numbers. එතකොට මේ තියෙන bill එක දාපු date එකයි time එකයි. bill එක දැම්මේ admin ද cashier ද කවුද? items කීයක් invoice එකේ purchase වෙලා තියෙනවද? invoice එකේ total එක කීයද? දැන් මේක බැලුවොත් invoice එකේ total එක රුපියල් 1000යි. ඒ invoice එකෙන් ඔයගොල්ලන්ට හම්බෙච්ච profit එක කීයද? මේ තියෙන්නේ profit එක කීයද? sale එක කීයද? ඒ හැමදේම මෙතනින් පෙන්නනවා. දැන් අපි ගිහිල්ලා බැලුවොත් එහෙම මේ invoice එකේ දාපු date එක time එක පෙන්නන රුපියල් 2000යි. ඊට පස්සේ මේට ගිහිල්ලා බැලුවොත් එහෙම හැමදේම profit එක කීයද cost එක කීයද හැමදේම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් ගිහිල්ලා ආයෙ බලන්න පුළුවන් මේ හැම bill එකෙම මේ plus එක click කරා නම් ඒ bill එකේ විකිනිච්ච එක එක item. දැන් මේක නම් එක item එකයිනේ. ඊට පස්සේ ඒ වගේ item දෙක තුන විකිනිච්ච ඒවා තියෙනවා නම් ඒ හැම එකේම අපිට පුළුවන් මේ තියෙන මේ item එකේ trousers එකයි perfume දෙකයි විකිනලා තියෙනවා. ඒ හැම item එකෙම එකින් එක ඕගොල්ලෝ හම්බෙච්ච profit එක cost එක ඒව ඕනනම් බලන්නත් පුළුවන්. ඊට පස්සේ මෙතනින් දැන් කස්ටමර් කෙනෙක් කිව්වොත් ඒගොල්ලෝගේ බිල නැති වෙලා රීප්‍රින්ට් එකක් දෙන්න කියලා මේ වගේ හැම බිලේම මෙතන තියෙනවා print එක logo එක. මේක දුන්නා නම් කෙලින්ම රීප්‍රින්ට් එකක් එනවා මේ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ආයෙ ඕනනම් දැන් කැෂියර්ට මොකක් හරි බිලක් වැරදුනා කියන්නකො. ඒතකොට ඒක ඒගොල්ලොන්ට ඩිලීට් කරන්න ඔප්ෂන් එක දෙන්නේ නැහනේ. ඒතකොට ඒගොල්ලොන්ට කියන්න ඕනේ බිල තියාගන්න, බිලේ නම්බර් එක කියන්න ඇඩ්මින්ට කියන්න කියලා. ඒතකොට ඇඩ්මින්ට පුළුවන් 2708 නම් ඇඩ්මින්ට පුළුවන් මේක එඩිට් එකට ගිහිල්ලා මෙතනින් මේ බිල් එක ඩිලීට් කරන්න.
මේක ඩිලීට් කරා නම් මේ ටික ඔක්කොම සිස්ටම් එකෙන් අයින් වෙලා ආයි මේ අයිටම් එක ස්ටොක් එකට රිටර්න් වෙනවා. ඊට පස්සේ සේල්ස් රිපෝට් එක ඊට පස්සේ මෙතරින් ආයි ඔයාට ඕන නම් කැටගරි වයිස් රිපෝට් එකක් ගන්නත් පුළුවන්. සමරි රිපෝට් එකේ කැටගරි වයිස් රිපෝට් එකක් ගත්තොත් එහෙම ට්‍රවුසර්ස් කැටගරියෙන් බ්ලවුසර්ස් කැටගරියෙන් කීයක් කරාද, ගිෆ්ට් කාඩ් වලින් කීයක් කරාද, ඒ වගේ හැම කැටගරියෙන්ම කීයද සේල් එක කීයද ප්‍රොෆිට් එක කීයද ඔක්කොම ටික බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ආයි කස්ටමර් වයිස් රිපෝට් බලනවා. කස්ටමර්ස්ගේ වයිස් මේ කස්ටමර්ගේ නම දාලා මෙයා මේ මාසය ඇතුළත හරි ගිය අවුරුද්ද හරි කොච්චර සේල් එකක් කරලා තියෙනවද ඔයගොල්ලෝ. ඒක එහෙම බලන්න පුළුවන් ඕන. ඊට පස්සේ අයිටම්ස් වලට ගිහිල්ලා බැලුවොත් අයිටම්ස් වල සමරි රිපෝට් එකට ගියා. සමරි රිපෝට් එකේ අපිට පුළුවන් මේ දාන ඩේට් රේන්ජ් එක. ඒ කියන්නේ අපි අද දවසට දැම්මොත් අද දවසේ විකුණපු මුළු බඩු වල ටෝටල් සේල් එක කීයද? ඒ කියන්නේ අපි දැන් බේජ් ට්‍රවුසර් කියන එක ගත්තොත් ඒ අයිටම් එකෙන් අද කීයක් විකුණලා තියෙනවද, කීයක් ස්ටොක් එකේ දැනට තියෙනවද, ඒ අයිටම් එකෙන් කීයක සේල් එකක් ඔයගොල්ලෝ කරලා තියෙනවද, ඒ අයිටම් එකෙන් කොච්චර ගාණක ප්‍රොෆිට් එකක් ඔයගොල්ලන්ට තියෙනවද. ඔය වගේ හැම අයිටම් එකකම අද දවසේ ගිහිපු ඒවා බලන්න පුළුවන්. ඒකත් ඔයාට ඕන නම් ෆිල්ටර් කරලා බලන්න පුළුවන්. සප්ලයර් වයිස්, කැටගරි වයිස් එහෙම බලන්නත් පුළුවන් ඕන. මම දැනට මේක සබ්මිට් දෙන්නම් මෙතනින්. මේ තියෙන දැන් මේකේ තියෙන බේජ් ට්‍රවුසර් 32 කියන එකෙන් ස්ටොක් එකේ දැනට 100ක් තියෙනවා. අද 7ක් විකුණලා තියෙනවා. ඒ කියන්නේ රුපියල් 13300ක ටෝටල් සේල් එකක් ඒ ට්‍රවුසර් එකෙන් කරලා තියෙනවා. ඒකෙන් ප්‍රොෆිට් එක 4900යි. ඊට පස්සේ ඒ වගේ හැම අයිටම් එකකම මේක ගත්තොත් perfume 80 ml එකෙන් 50ක් ස්ටොක් එකේ තියෙනවා. 13ක් විකුණලා තියෙනවා. ඊට පස්සේ මෙතනින් ටෝටල් සේල් එක 27100යි. ප්‍රොෆිට් එක 7600යි. ඒ අයිටම් එකෙන් අද දවසේ. ඒ වගේ හැම බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඉන්වෙන්ටරි රිපෝට් ගියොත් එහෙම ඉන්වෙන්ටරි රිපෝට් එකේ මෙතන ඉන්වෙන්ටරි සමරි එක තියෙනවා. ඒ කියන්නේ ස්ටොක් රිපෝට් එක. මේකෙදිත් ඔයාලට සප්ලයි වයිස් ඔයාලට බලන්න ඕනේ ABC ෆැෂන් සප්ලයි කියන එක්කෙනාගෙන් ලක්ෂ කීයක බඩුව එයා ගාව තියෙනවද. ඒ වගේ සප්ලයි වයිස් බලන්නත් පුළුවන්. ඊට පස්සේ ඕන කැටගරි වයිස් බලන්නත් පුළුවන්. බ්ලවුසස් ලක්ෂ කීයක බඩු තියෙනවද, පර්ෆියුම් කීයද, ජෙන්ට් පර්ෆියුම් කීයද, ලේඩිස් කීයද, ට්‍රවුසර්ස් කීයද. එහෙම ඕන එකකින් එහෙම බලා ගන්නත් පුළුවන්. ඊට පස්සේ ඉන්වෙන්ටරි කියන එකෙන් බලන්න පුළුවන්. ඉන් ස්ටොක් තියෙනව මොනවද, අවුට් ඔෆ් ස්ටොක් තියෙනව මොනවද බලන්නත් පුළුවන් වෙන වෙනම. අපි ඔක නිකන් ඕල් දාලා බැලුවොත් මේ හැම එකක්ම ඔයාලට Excel වලට ගන්නත් පුළුවන්. අර සබ්මිට් දුන්නා. මේ තියෙන්නේ බේජ් ට්‍රවුසර් ඉන 32. මේකෙන් ස්ටොක් එකේ 100ක් දැනට තියෙනවා. කොස්ට් ප්‍රයිස් එක 1200යි. ඒ කියන්නේ 120000ක බඩු ඕගොල්ලෝ ගාව තියෙනවා. එක්ස් පර්ෆියුම් 80 ml එකෙන් 50ක් තියෙනවා. කොස්ට් එක 10500යි. ඒ කියන්නේ 75000ක බඩු තියෙනවා. ඒතර මෙතන තියෙන ඕගොල්ලෝ මුළු ෂොප් එකේම අපි 1 2 3 කියලා කවුන්ට් කරොත් ඔක්කොම පීසස් කීයක් තියෙනවද? 150යි. මුළු කඩේම තියෙන ස්ටොක් එක හරියට දැම්මොත් ලක්ෂ කීයක බඩු තියෙනවද මෙතන පෙන්නනවා. ඒ බඩු ටික එළියට විකුණනොත් ලක්ෂ කීයක බඩු මේ ලක්ෂ කීයක ගාණක් වට හම්බ වෙනවද කියන එක මෙතනින් පෙන්නනවා. ඒ වගේ ඔය රිපෝට් එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ආයෙතනින් යාට ගියාට පස්සේ ඉන්වෙන්ටරි රිපෝට් එක බලලා අයිටම්ස් රිපෝට් එකේ අපි බැලුවොත් එහෙම මෙතනින් මේකේ මේ සමරි රිපෝට්. ඒ කියන්නේ අයිටම් සමරි රිපෝට් එකේදී බලන්න පුළුවන් අයිටම් රිපෝට් එක කරා අපි අයිටම් කරා ඉන්වෙන්ටරි කරා ඊට පස්සේ මේ අයිටම්ස් රිපෝට් එක ඊට සමරි රිපෝට් එක බැලුවා. මේක টপ සෙලින් අයිටම්ස් කියන්නේ මේක රන් කරලා බලන්න පුළුවන් අපිට ස්ටොක් එකේ ඒ කියන්නේ ඔයගොල්ලෝ ෂොප් එකේ තියෙන අයිටම්ස් වලින් මොනවද හොඳටම විකිරෙන්නේ. වර්ස් සෙලින් එකේ මොනවද විකිරෙන්නේ නැත්තේ. අන්න ඒ වගේ බලන්න පුළුවන්. ඒ වගේ ගොඩක් රිපෝට් තියෙනවා. මම මේජර් රිපෝට් ටික මේ ඩෙමෝ එකේ පෙන්නන්නේ. ඊට පස්සේ ඒ ටික දැම්මා. ඊට පස්සේ ආයි ඔයගොල්ලන්ට ඕන නම් මේ ක්‍රෙඩිට් accounts කියන එකෙන් බලන්න පුළුවන්. කස්ටමර්ස්ලා ණයට ගත්තා නම් ඒගොල්ලෝගේ ණය කොහොමද ගෙව්වේ කොහොමද ණයට ගත්තේ කොහොමද බැලන්ස් කීයද ඒක ඔක්කොම බලන්න පුළුවන් මේකේ. ඊට පස්සේ ඒ වගේම ඔයා සප්ලයර්ස්ලට කීයක් ගෙවන්න තියෙනවද කොහොමද ගෙව්වේ සමරි එක මේකෙන් බලන්න පුළුවන්. ඊට පස්සේ අපි එක්ස්පෙන්සස් රිපෝට් එකක් නිකන් බැලුවොත් අපි අර වියදම් දානවනේ සිස්ටම් එකට. එක්ස්පෙන්සස් රිපෝට් එකක් බැලුවොත් එහෙම ඒකත් පුළුවන් මේ ඩීටේල් රිපෝට් එකට ගිහිල්ලා මෙතනින් බලන්න පුළුවන් මොනවද එක්ස්පෙන්සස් අද වෝටර් බිල් එකක් ඔන්න රුපියල් 100ක දාලා තියෙනවා. එහෙම බලන්නත් පුළුවන් ඕන. ඊට පස්සේ මේ gift card එකෙන් gift card report බලන්නත් පුළුවන්. detail report ඕන එකක් ඔයාලට බලන්න පුළුවන්. gift card number ගහලා ඕන එකක් ඒවෙන් බලන්න පුළුවන්. ඊට පස්සේ ආයි sales බැලුවා expenses ටික බැලුවා. ඊට පස්සේ ওই ටික බලලා month end එකේදී P&L එක profit and loss එක බැලුවොත් එහෙනම් month end එකේ daily weekly ඕන වෙලාවක බලන්න පුළුවන්. මේකෙදි පෙන්නනවා cash වලින් කොච්චර සේල් එකක් කරලා තියෙනවද මාසේ හරි දවසේ හරි. gift card කීයද? debit card කීයද? ඊට පස්සේ gift card එකින් එක පෙන්නනවා මෙතන. ඊට පස්සේ credit වලට කීයක් දීලා තියෙනවද? ඊට පස්සේ point වලින් කීයක් අරගෙන තියෙනවද? ඊට පස්සේ මේ පැත්තේ තියෙනවා එළියෙන් කොච්චරක බඩු ඔයගොල්ලෝ අරගෙන තියෙනවද? වියදම් කොච්චර දාලා තියෙනවද? මෙතන තියෙනවා ඕගොල්ලෝගේ මුළු මාසෙම හරි දවසේ හරි total income එකෙන් එදා දවසට හෝ මාසයට අදාළ expenses ටික අඩු කරාට පස්සේ net profit එක එන්නේ. අන්න ඒක තමයි මෙතන තියෙන්නේ.
ඊට පස්සේ report එකේ major ටික ඔය තව ගොඩක් තියෙනවා delete කරපු bill invoice බලන්න ඕන නම් ඒව බලන්න පුළුවන් ඒ වගේ ගොඩක් ඒව තියෙනවා තව ඊට පස්සේ මෙතනින් ආයෙ ගිහිල්ලා employees ඒ කියන්නේ cashier කෙනෙක් හදන විදිය මෙතනින් employees එකට ගිහිල්ලා අපි දැන් මෙතන එක්කෙනෙක් හදලා තියෙනවා මම නමකට නිකන් cashier කෙනෙක් හදන්නම්කෝ new cashier ගියා අපි cashier කෙනෙක් අපි නිකන් කවුරු හරි නමක් දාමු අපි cashier ගේ නම අවිෂ්ක කියලා නමක් දාමු අපි cashier කෙනෙක් ඉන්නවා අවිෂ්ක කියලා එතකොට ඊමේල් එකක් තියෙනවා නම් මොකක් හරි දැම්ම නැත්නම් නිකන් ඊමේල් එකක් දැම්ම ඊට පස්සේ පල්ලෙහාට ගිහිල්ලා මෙතනින් එයාගේ ෆෝන් නම්බර් එකක් ඕන නම් කැෂ් එක ෆෝන් නම්බර් එක ඇඩ්‍රස් එක ඒ ටික දාන්න පුළුවන් ඊට පස්සේ allow to login start time එක end time එක කියන්නේ එයාගේ ජොබ් එකේ තියෙන උදේ 8 රෑ 8 කියන්නකො. ඒතර මෙතනට උදේ 8 හදලා දාන්න පුළුවන් මෙතනට රෑ 8 දාන්න පුළුවන්. ඒතර එයාට උදේ 8න් පස්සේ සිස්ටම් එකට log වෙන්නත් බෑ රෑ 8න් පස්සේ log වෙන්නත් බෑ. ඕනනම් එහෙම හදන්නත් පුළුවන්. ඊට පස්සේ ආයෙ මෙතනින් max discount මේකට අපි 10% වගේ දාලා තිබුණොත් එහාට එතනින් එහාට කස්ටමර්ස්ලා discount දෙන්න බෑ. ඊට පස්සේ මෙතන username password අපි යාට නිකන් username එකයි password එකයි දෙනවා username එක password එක දෙනවා මොකක් හරි ඊට පස්සේ මෙතන මේ force password change upon login කියන්නේ මේකට ටික් එක දැම්මොත් එහෙම අපි දැන් admin cashier ට අපි කියනවනේ මෙන්න මේක තමයි password එක කියලා. ඒතර මේ password එක ගහලා එයා මුල් log වෙන මුල් සැරේ එයා මේ password එකෙන් log වෙනවා. එතනම ඊට පස්සේ තව screen එකක් කරනවා. එයාට පුළුවන් අපි නොදන්න එයා විතරක් දන්න password එක change කරගන්න. ඒතොර එයාට ඒක කරගන්න දුන්නා නම් වඩාත් හොඳයි. මොකද ඊට පස්සේ නැත්තම් බිලක් වැරදුනොත් එහෙම එයා කියනවා මගේ ගාව විතරක් නෙමෙයි ඇඩ්මින් ලගාවත් මගේ පාස්වර්ඩ් එක තියෙනවා. ඒකෙන් හින්දා මට විතරක් ඔකට රෙස්පොන්සිබිලිටි ගන්න බෑ කියලා. ඒතොර ඒ විදිහට කරාට පස්සේ එයාගේ පාස්වර්ඩ් එක එයා විතරයිනේ දාන්නේ. ඒකින්ද ඕන නම් පාස්වර්ඩ් ගේන එකට ඔක දාන්නත් පුළුවන්. ඊට පස්සේ white screen එක අමාරු වගේ නම් මෙතනින් ඕන නම් dark mode එකට දාගන්න පුළුවන්. ඒතොර ඔක්කොම dark mode එකකට ඉබේම හැදෙනවා. ඊට පස්සේ මෙතනින් පුළුවන් මේ කස්ටමර් දැන් අපි මේ කතා කරපු ඒවායින් මේ කස්ටමර්ස් කියන මොඩියුල් එක ඇතුලේ ඒ කැෂියර්ට මොනවා හරි දේවල් මේක කරන්න දෙනවද කියනවා නම් ඒ දෙනවා නම් මේවට ටික් දාන්න තියෙන්නේ. කස්ටමර් සර්ච් කරන්න දෙනවා නම් ඇඩ් අප්ඩේට් කරන්න දෙනවා නම් ටික් එක දානවා. ක්‍රෙඩිට් බැලන්ස් චේන්ජ් කරන්න ඩිලීට් කරන්න දෙන්නේ නැත්නම් ඒවට ටික් එක දාන්නේ නැහැ. ඊට පස්සේ අයිටම් පැත්තෙන් ගියොත් අයිටම් ඇඩ් අප්ඩේට් කරන්න ඒගොල්ලන්ට ඕනේ නැහැ නේ. ඒක අපි සර්ච් කරන්න විතරක් එයාට දෙනවා. ඊට පස්සේ පල්ලෙහාට ගියාට පස්සේ මේ එයාට ඕනේ නැතිව කොහොමවත් ඕනේ නැහැ. ඊට පස්සේ සප්ලයිස් ඕනේ රිපෝට්ස් වලත් එයාට අත්‍යවශ්‍ය ටිකක් තියෙනවා ඒ ටික විතරක් දුන්නම් හරි සේල්ස් රිපෝට් එක ඊට පස්සේ රෙජිස්ටර් ලොග්ස් දෙන්න ඕනේ මොකද එයාට අර හවසට ලාච්චු බැලන්ස් කරන්න ඕනේ ඒවට අන්නේ රිපෝට් දෙක තුන ඕනනම් ඉන්වෙන්ටරි රිපෝට් එකක් ස්ටොක් බලන්න ඒ ටික විතරක් දෙන්න පුළුවන් අර මේ ඩෑෂ්බෝඩ් එකේ යන chart එක බලන්න බැලුවට කමක් නැත්නම් ඒකට දෙන්න පුළුවන් ඒ වගේ එයාට ඕන ටික විතරක් දෙන්න පුළුවන් සේල්ස් එකෙත් එයාට සස්පෙන්ඩ් කරන්න දෙනවා ඩිලීට් කරන්න දෙන්නේ ඩිස්කවුන්ට් එකක් දෙනවා නම් දුන්නා ඊට පස්සේ බිල් එක කම්ප්ලීට් කරන්න දෙනවා සර්ච් කරන්න බිලක් සර්ච් කරන්න යාට දෙනවා ඊට පස්සේ කස්ටමර් වයි අයිටම් එක සර්ච් කරන්න දෙනවා පරණ බිල් එකක් ඕන නම් view කරන්න දෙනවා ඔය ටික විතරක් යාට දුන්නා නම් හොඳටම ඇති දීලා මේ අනිත් ඒවා යා කරන ඒවා නෙමෙයි එතකොට කැෂියර්ස්ලට ඒව දෙන්න ඕනේ දීලා මේක මෙතනින් සේව් කරාට පස්සේ එයාට හම්බෙන්නේ ඒ ඇක්සස් එක විතරයි එතනින් එයාට මේ එතනින් එහාට වෙන කිසිම දෙයක් ඒගොල්ලොන්ට කරන්න බෑ එතකොට ඔය ටික තමයි සිස්ටම් එකේ තියෙන්නේ මීට අමතරව මොබයිල් ෆෝන් එකෙන් මොබයිල් ෆෝන් එකෙන් ටැබ් එකෙන් ඩෙස්ක්ටොප් එකෙන් ලැප්ටොප් එකෙන් ඕන් ඩිවයිස් එකකින් සිස්ටම් එක වැඩ කරන්න පුළුවන් OS එක ප්‍රශ්නයක් නැහැ Android ද iOS ද Linux ද මොකක්ද OS එක ප්‍රශ්නයක් නැහැ ඕනම තැනක ඉඳන් බලන්න පුළුවන් දැන් සිස්ටම් එකේ වර්ක් කරපු සේල් එක ඕන තැනක ඉඳන් ෆෝන් එකේ කියන්නේ දැන් කැෂියර් ගේ ලාච්චුවේ සල්ලි කීයක් තියෙනවද කියලා ඕන තැනක ඉඳන් ඔයගොල්ලන්ට ෆෝන් එකෙන් උනත් බලන්න පුළුවන් ඒ කියන්නේ ෆෝන් එකෙන් උනත් බිල් එකක් දාලා මේ කැෂියර්ට කියන්න පුළුවන් අපි මෙහෙම බිලක් දාලා තියෙනවා ඒ බිල් නම්බර් එක කියලා ඔයා ඔතනින් print එක ගන්න කියලා. ඊට පස්සේ stocks check කරන්න හැමතිස්සෙම shop එකේ ඉන්න ඕනේ නැහැ. ගෙදරක ඉඳන් හරි වෙන කොහේ හරි office එකක ඉඳන් හරි ඒ receiving part එකේ ඔක්කොම back end එක handle කරන එකත් cloud based ඕන machine එකකින් කරන්න පුළුවන් මේක. ඊට පස්සේ එතනින් එහාට ගියාට පස්සේ SMS gateway එක ඕන නම් ඒක ගන්න පුළුවන්. ඒතර customer ට automatically SMS එකක් එනවා ඔයගොල්ලෝගේ shop එකේ නමින්. ඒකට additional payment එකක් යනවා පොඩි ගාණක්. ඊට පස්සේ ඊට අමතරව එයාට දැන් ප්‍රොමෝෂනල් මෙසේජස් ඔයගොල්ලෝ මොනවා හරි ප්‍රොමෝෂන් එකක් තියෙනවා නම් ඒව ඔක්කොම ෂෙඩියුල් කරලා ඒ කියන්නේ අපිට තව සතියකින් මන්ඩේ උදේ 9ට SMS එක යන්න ඕනේ කියලා කස්ටමර් බේස් එකේ 1000ක් ඉන්නවා නම් මේ ටයිම් එකට මේක යන්න කියලා අපිට සෙටප් කරලා තියන්න පුළුවන්. ඒතකොට එයාට ඔටෝමැටිකලි SMS එක යනවා. ඊට පස්සේ ඔය අවුරුද්දට ඊට පස්සේ නිව් ඉයර් වලට year end එකේදී අපි යවන විශේෂ තියෙනවනේ ඒවත් සෙටල් ඒවත් මේකෙන් අපිට ෂෙඩියුල් කරලා කස්ටමර්ස් වලට යවන්න පුළුවන්. එහෙම ෆැසිලිටි එකකුත් තියෙනවා. ඊට පස්සේ ওই ටික තමයි තියෙන්නේ ඩෙමොන්ස්ට්‍රේෂන් එකේ මොනවා හරි තියෙනවා නම් කෝල් එකක් දීලා අහන්න පුළුවන් අපේ නම්බර්ස් වලට. Thank you.